සාදරයෙන් පිළිගන්නවා අපේ දේශමානයේ YouTube channel එකට. අද අප කතා කරන්න යන්නේ ඩයට් පාස් අභිරහස පිළිබඳවයි. ඩයට් ලෝ පාස් අභිරහස ලෝකයේ භයානකම අභිරහස් මරණ නමය. 1959 අවුරුද්දේ පෙබරවාරි මාසයේ රුසියාවේ තියෙන යූරල් කඳුපන්තියට විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් ඇඩ්වෙන්චරස් ට්‍රිප් එකක් යන්න තීරණය කරනවා. මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ ඉගෝර් ඩියාට්ලෝව් කියන තරුණයා. ඔවුන්ගෙන් 10 දෙනෙක් සමග ගමන ආරම්භ කළා. සෞඛ්‍ය ගැටලුවක් නිසා එක්කෙනෙක් අතරමඟ ආපසු යනවා. එම නිසා ඉතුරු වෙන්නේ 9 දෙනයි. ඔවුන්ගේ ගමනේ අරමුණ වූයේ යුරල් මවුන්ටන් තුල තියෙන ඉතා සීතල භයානක ප්‍රදේශයක් සඳහා ට්‍රැකින් එකක් කම්ප්ලීට් කරන එකයි. භයානක රාත්‍රිය 1959 පෙබරවාරි 1 වෙනිදා රාත්‍රියේ ඔවුන් කඳුමත කූඩාරම් ගහලා නතර වෙනවා. එතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා අධික සීතලක් තිබුණා. නමුත් එම රාත්‍රියේ අමුතු දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට සර්චින් ටීම් එක සොයාගත්ත දේවල් හරිම අභිරහස්. කූඩාරමක් ඇතුළ කපලා තිබුණා. උන් පාවහන් නැතුව හිම තුල පැන ගිය ලකුණු තිබුණා. සමහරු අඩ නිරවතින් සිටියා. කීප දෙනෙකුගේම හිස් කබල් කැඩිලා තිබුණා. එක් කාන්තාවකට දිව නැතුව තිබුණා. ඒත් ඒ කතු ප්‍රදේශයේ සටනක ලකුණු හෝ වෙන පුද්ගලයෙකුගේ පා සලකුණක්වත් හම්බුනේ නැහැ. මේ සිද්ධියට හේතුව අතට නිශ්චිතව හොයාගෙන නැහැ. ඒ නිසා ලෝකයේ විවිධ තියරිස් මේ වටා නිර්මාණය වෙනවා. එම කුණාටුවක් රහස් මිලිටරි ටෙස්ට් එක, ඒලියන් ස්ට්‍රයික් එක, යෙට් එවත් හිමයක්ෂයා කියලා සමාජයේ කතා පටබැදුම්. ඒ සත්‍ය හේතුව අතටත් අභිරහසක්. මෙවැනි අභිරහස් වීඩියෝස් නැරවීම සඳහා අපගේ දේශමානයේ YouTube channel එක subscribe කර තබා ගන්න. මෙම වීඩියෝ නැරඹු ඔබට ස්තුතියි.